හායි ඔයාලට කොහොමද? අද අපි බලන්න යන ජපාන් පන්සල කාරණා දෙකකට විශේෂ වෙනවා. අංක 1 තමයි මේ පන්සලේ කොවිඩ් කාලෙත් පිළිමවලට මාස්ක් දාලා තියෙනවා. ඊළඟ දේ තමයි මේ පන්සල හරිම ලස්සනයි. පන්සලක්ද කියලා හිතා ගන්නවත් බැරි තරමට දියැලි තියෙනවා සහ පරිසරය ගොඩක්ම ලස්සනයි. ඉතින් අපි දැන් ගිහින් බලමු පන්සල කොයි වගේද කියලා. ඔයාලා මේ දකින පැත්තත් අයිති පන්සලටම තමයි. ඉතින් අපි මුලින්ම හදන්නේ මේ පන්සල මැද්දෙන් ගලන දියඇල්ල බලන්න. පන්සලක්ද කියලා හිතා ගන්නවත් බැරි විදිහට හරිම ලස්සනයි මේ පරිසරය. ඒ කියන්නේ ගාඩන් එකක් වගේ කියලා තමයි හිතෙන්නේ. මෙතනින් ඔයාලට මේ පේන්නේ දියඇල්ලක් ගලනවා. ඊට පස්සේ ගලාගෙන ඇවිල්ලා දියඇල්ල පොණ්ඩ එකක් වගේ මේ ප්‍රදේශ නැවතිලා තියෙනවා වතුර. ඉතින් ගොඩක් මාළු ඉන්නවා මෙතන. කොයි කියන මාළු තමයි මෙතන ඉන්නේ ගොඩක්. ජපානයේ ගොඩක් ප්‍රසිද්ධයි කොයි මාළු වලට. ජපානයේ ගොඩක් පන්සල් හදලා තියෙන්නේ සෝබා දහමත් එක්ක සමීප වෙන විදිහට. මට හිතෙන්නේ හිත හදාගන්න, හිත නිවා ගන්න හොඳම ඔසුවක් තමයි මේ සෝබා දහම කියලා කියන්නේ. ඔයාලට මේ පේන බොක්ස් එක ඇතුලේ තියෙන්නේ මාළුන්ට දාන කෑම. ඉතින් යෙන් 100ක් වගේ ගාණක් අපිට මෙතන තියෙන කැටේට දාලා මාළු කෑම අරගෙන මාළුන්ට දෙන්න පුළුවන්. මේ වීඩියෝස් වල පේනවටත් වැඩිය මාළු ගොඩක් ලොකුයි. ඉතින් එයාලා මාළු කෑම දැම්මම එක්කෙනෙක් එකපාර ගොඩක් විතරක් කනවා. මෙතන මාළු ගොඩක් ඉන්න නිසා අපිට කෑම පැකට් 2-3ක්ම දාන්න උනා මෙයාලට. ඉතින් මේක හරීම පිං වැඩක් සහ හරිම ආසාවෙන් කරන්න පුළුවන් මාළුන්ට කෑම දාන එක. ඔයාලා ඇතින් දකින පිළිමේ මීටර් 57ක් විතර උසයි. ඒ පිළිමට තමයි කොවිඩ් කාලේදී මාස්ක් දාලා තියෙන්නේ. ඒ මාස්ක් එකේ පළල මීටර් 4ක් විතර, දිග මීටර් 5ක් විතර, බර කිලෝග්‍රෑම් 35ක් විතර උනාලු. ඉතින් සේවකයෝ 4 දෙනෙක් පැය 3ක් විතර මහන්සි වෙලා තමයි ඒ පිළිමෙට මාස්ක් එක පළඳලා තියෙන්නේ. ඉතින් පන්සලේ හාමුදුරුවරු ඇතුළු ඉතින් පන්සල බාර අය කියලා තියෙන්නේ කොවිඩ් කාලෙදි මේ වගේ දෙයක් කරාම කොවිඩ් වලින් ආරක්ෂා වෙන්න පුළුවන් වගේම මිනිස්සුන්ට හොඳ ආදර්ශයක් දෙනවා කියලා කොවිඩ් වලින් ආරක්ෂා වෙන්න මාස්ක් නිතරම පළඳින්න ඕනි කියලා. මේ බලන්නකො පන්සල මැද්දෙන් ගලන දිය පාර හරිම ලස්සනයි සහ මාළුවෝ ගොඩක් ඉන්නවා මේ දිය පාරෙත්. දැන් අපි යන්න හදන්නේ සැතපෙන බුද්ධ ප්‍රතිමාවක් බලන්න. ඔයාලා දන්නවා ඇති ජපානය කියලා කියන්නේ මහායාන බුදුදහම අදහන රටක්. ඒත් ලංකාව කියලා කියන්නේ ලංකාව, ඉන්දියාව වගේ රටවල් වල තියෙන ථෙරවාදී බුදුදහම. ඉතින් මේ බුද්ධ ප්‍රතිමාවත් ලංකාව, ඉන්දියාව වගේ ථෙරවාදී බුදුදහම අදහන රටවල් වල තියෙන බුද්ධ ප්‍රතිමා වලට සමාන විදිහට තමයි අඹලා තියෙන්නේ. සාමාන්‍යයෙන් මහායාන බුදුදහමේ තියෙන බුද්ධ ප්‍රතිමා සාමාන්‍යයෙන් වෙනස්. නිර්මාණ ශෛලීන් දෙකක් හින්දා සෑහෙන ලොකු වෙනසක් තියෙනවා බුද්ධ ප්‍රතිමාවල. ඉතින් ඔයාලා බලනවා ඇති මෙතන බුදු පිළිමයක් වෙලත් මේ ළඟ ඇයි මල් නැත්තේ කියලා. ඉතින් ථෙරවාදී බුදුදහම වගේ අපේ රටවල් වල මල් පූජා කරාට බුදුහාමුදුරුවන්ට මල් පහන්, ජපානයේ ගොඩක් වෙලාට මල් පහන් තියලා වඳින්නේ නැහැ බුදුන්ට. හඳුන් කූරක් වගේ පත්තු කරන එක තමයි මෙයාලා ගොඩක් කරන්නේ. හැබැයි මේ ගියපු තැනට නම් එහෙමවත් තිබුණ නැහැ මොනවත් හඳුන් කූරු පත්තු කරලවත්. අර ඈතින් පේන පිළිමේ බලන්න යන්න තමයි අපි හදන්නේ. ඊට කලින් නවතින්න තැනක් තියෙනවා. ඉතින් අපි පොඩ්ඩක් නැවතිලා වාඩි වෙලා ඉඳලා යනවා ලොකු පිළිමගේ බලන්න. දැන් අපි යන්න හදන්නේ අර ඈතදී අපි දැක්ක හිටි පිළිමේ බලන්න. මේක බුද්ධ ප්‍රතිමාවක් කියලාම සලකන්න බෑ. වෙන මොකක් හරි මහායාන බුදුදහමේ විදිහට වෙන මොකක් හරි මාර්ගඵලයක් හරි ලැබපු දේවී කෙනෙක් හරි බුදු කෙනෙක් හරි එහෙම මොකක් හරි පිළිමයක් තමයි මේක. ඒත් මේක ඇතුලේ ගොඩාක් බුද්ධ ප්‍රතිමා තියෙනවා. දැන් මම ඇතුලට ගියාම පෙන්නන්නම්. මේවා තමයි මහායාන බුදුදහමට අයිති බුද්ධ ප්‍රතිමා. ඉතින් ථෙරවාදී අපේ අඹලා තියෙන ප්‍රතිමා වලට වැඩිය සෑහෙන වෙනස්. ඒ වගේම තමයි මෙතන විශේෂත්වයක් උනේ මේ බුද්ධ ප්‍රතිමා ගොඩක් තිබුණා විවිධ රටවල් වල හදපුවා.
මේ පන්සලට පරිත්‍යාග විදිහට ලැබුණේවා රටේ නම ගහලා ඒ රටේ බුද්ධ ප්‍රතිමා අඹන්නේ මෙහෙමයි කියලා විස්තරයක් එක්කම කාම්බෝජියා බුද්ධ ස්ටැචුත් හරි ඉන්දියන් බුද්ධ ස්ටැචු වියට්නාමීස් බුද්ධ ස්ටැචු එක මෙහෙම තියෙනවා. ඉන්දියන් කියලා හරි අරක හරි. හරි ඒක ලංකාවේ. ලංකාවේ ඉන්දියන් බුද්ධ ස්ටැචු ලංකාවේ තියෙන්නේ. මේ විදිහ එකක් තමයි සාරනාත්. නෑ. දැන් අපි හදන්නේ බුදු පිළිමය ඇතුලෙන් උඩට නගින්න තට්ටු 3ක් නගින්න තියෙනවා මීටර් 57ක්නේ බුදු පිළිමේ උස. ඉතින් ඒ උසට හරියන්න තට්ටු 3ක් යන්න ඕනේ. යනකොට මගදී මෙන්න මේ විදිහට පොඩි බුද්ධ ප්‍රතිමා ගොඩාක් තියෙනවා පාර දෙපැත්තෙම. අන්තිමට අපි කොහොම හරි උඩම තට්ටුවට ආවා. තව පඩි කිහිපයක් මුදුනටම තියෙන්නේ. ඉතින් මේ පිළිමේ පොඩි ළමෙක් වඩාගෙන ඉන්න නිසා ගොඩක් ජපන් අය අලුතේ ඉපදුණු චූටි බබාලා අරගෙන අනිවාර්යයෙන්ම මේ පිළිමයට නගිනවා. ඒකෙන් හැමෝටම ලොකු ආශිර්වාදයක් ලැබෙනවා කියලා ජපන් අය විශ්වාස කරනවා. ඒ වගේම තමයි මේ පිළිමේ උඩට නැගලා අපිට උනත් අපි බලාපොරොත්තු වෙන මොකක් හරි අපේ විශ් එකක් අපි ප්‍රාර්ථනා කරන දෙයක් තියෙනවා නම් මෙතන කොලයක් සහ පෑනක් තියෙනවා. ඉතින් අපේ ප්‍රාර්ථනාව අපි කොලේ ලියලා මෙතන එල්ලලා ගැට ගහන්න තැනක් තියෙනවා. හරියට නිකන් ලංකාවේ පන්සල් වල අපි පඳුරු ගැට ගහනවා වගේ. ඉතින් ඒ විදිහට ලියලා තිබුණාම ඒක ප්‍රාර්ථනාව ඉෂ්ට වෙනවා කියලා මේ අය විශ්වාස කරනවා. ඉතින් ඔයාලා මේ දැක්කේ පිළිමේ මුදුනට නැංගහම වටපිටාව පේන හැටි. අද වීඩියෝ එකත් බලුවට ඔයාලට ගොඩක් ස්තුතියි. ආයෙත් දවසක තවත් මේ වගේ වීඩියෝ එකකින් හමු වෙමු.